ප්‍රබල පිටිකරුවටයි ක්‍රීඩා පිටියට කවේ බාර කරන්නේ. දැන් ලකුණ මුල් පන්දු 12ට අපි ලබාගත්තු ලකුණු සංඛ්‍යා ප්‍රමාණවත්. මොකද ප්‍රතිවාදීන් ප්‍රබල කණ්ඩායමක් යාපනය කියන්නේ. අමිලවයි කරවන්නේ. අමිල තත්ත්වයේ තේරුම් ගන්න ඕන කරුණු තුනක් එක පිටම දැවී ගිය මොහොතක ඔයාගේ සුපුරුදු පන්දු පහර ක්‍රීඩා පිටිය එල්ල කරනවා නම් එවර හොඳ පන්දු පහර ක්‍රීඩා පිටියේ පන්දුව එකවර රැක ගන්නවද ක්‍රීඩා පිටියේ පන්දුව බාර කරන වරක් වේග කරනවා වරුණ ඉදිරියේ පැමිණීම හොඳයි. වරුණ ගෙරෙනවා වාසනාවන්ත ලකුණක් ක්‍රීඩා පිටියේ පන්දුව අනිවාර්යෙන්ම කතා කළ යුතුයි මේ තරගය තුල. ඔබේ පිටෙන් දැන් එක් ලකුණක් ලැබුණා. ඔබේ පිටෙන් එක් ලකුණක් නොවේ අපි අපේක්ෂා කරන්නේ ලකුණු 3ක් ඔබට මේ තරගය තුල අනිවාර්යෙන්ම ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මාහට විශ්වාසය තිබෙනවා. ඉතින් අමිල අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔබගේ පිටේ හඬ අපිට ඇසුණා. ඉතින් කණ්ඩායමට අත්‍යවශ්‍ය අවස්ථාවක් ඔබගේ පිටේ හඬ අවදි කරන්නට හැකි වේවිද? සාර්ථකයි බම්බු පහර කිසි නමුත් රකින්නට හැකියාවක් නැහැ. මෙන්න ලකුණ. මා ඔබේ පිටේ හඬ නැවත වරක් අපේක්ෂා කරනවා මේ ක්‍රීඩා පිටියේ. ඉතින් ඔබට කල නොහැක්කක් නැහැ. මේ අඩකවේ ඔබෙල්ල කළ පන්දු පහරවල් මතකයට නගාගෙන අවශ්‍ය අවස්ථාවේදී එල්ල කරන පන්දු පහර ඉස්සරට යන්නේ තව කෑවේ කොතන ඉතින් අමිල ඔබ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔබගේ පිත්ත සක්‍රිය වුණා. ඉතින් ඔබට සුදුසු පන්දුව නොලබුණා පියවර පන්දු තුල ඔබේ පිටෙන් ලකුණක් ලබා ගනිද්දී නිශාන් පන්දුව හරියාකාරව යොමු කරලා දෙන්න. මෙන්න ලකුණක්ද. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනයට වරම් හිමි කරගත් අපේ ක්‍රීඩකයා අතීත ක්‍රිකට් ක්‍රීඩකයෙක් එල්ලේ ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් අනතුරු තාක්ෂණික පන්දු පහරවල් දක්නට ලැබෙන්නේ වර පහරක් එල්ල කරනවා අඩු ගුවනේ රැක ගන්නට හැකියාවක් නැහැ. මෙන්න ලකුණ. ඔබ අඩකවයට පැමිණෙන විට මම පෞද්ගලිකව විශ්වාස කරන කාරණය නියත ලකුණක් මේ පන්දුව තුල රැගෙන ඉන්නේ. ඉතින් අමිල සහල්ලු පන්දුවෙන් දැඩි පන්දුවෙන් එල්ලේ ක්‍රීඩාවට මාරු ක්‍රීඩකයා චපුර එල්ලේ පවුල සොයාගත් මාණික්‍යබයි ඔබෙල්ල කළ යුතුයි මේ අවසන් මහා තරගයේ සාර්ථක පන්දු පහරක් උඩු ගුවනේ උඩ පන්දුවක් ලෙසින් රකින්නට බෑ. මෙන්න ලකුණු. මොකද ප්‍රබලම කණ්ඩායම පන්දු රකින්නේ යාපනයේ කණ්ඩායම. යාපනයේ විශ්වවිද්‍යාලය ලංකාවේ තවත් උතුරු කොනේ පිහිටා තිබෙන